අපි අපේ ජීවිතය වෙනස් කරගමු. පින්වතුන්ලා තමන්ගේ ජීවිතය තුළ තියෙනවා නම් යම් සෞත්තු පුරුද්දක්. ඒ සෞත්තු පුරුද්ද මැඩගෙන යන්න පුළුවන් හොඳ පුරුදු වේගෙන් හදන්න. තමන්ගේ ළඟ තියෙනවා නම් හොඳ ලස්සන පුරුදු. ඒ ලස්සන පුරුද්ද තව ලස්සන කරගෙන දියුණු කරගන්න. ඒ පුරුදු සංසාරයේ අපට ඒකාන්ත කොට පිහිටක් පිණිස පවතිනෝමයි. බුදුරජාණන් වහන්සේ දෙවුරමේ වැඩ ඉන්නකොට ඔය සැවැත් නුවරට බණ අහන්න ආපු ගියපු තරුණයෙක්ම බුදුරජාණන් වහන්සේගේ ළඟ ඇවිල්ලා මහාන වුණා. මේ මහාන වෙච්ච තරුණයා මාසේ යන්න කලින් සැවැත් නුවර හිටපු දහස් ගාණක් භික්ෂුන් වහන්සේලාගේ අතරේ ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධ වෙන්න තිබ්බේ ඒ භික්ෂුව ළඟ එකම එක සුන්දර පුරුද්දක්. ඒ පුරුද්ද තමයි දන් දීම. දන් දෙනවා ඒක පුදුම දන් දීමක්. උන්වහන්සේට දන් නොදී පැන් ටිකක්වත් බොන්න බෑ. තිබහ හැදිලා පැන් භාජනයේ ගාවට ගිහිල්ලා පැන් එක බොන්න ලැහැත්තිලා බලනවා වටපිට. හිටියොත් භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ ළඟට ගිහින් අහනවා ස්වාමීනි මේ වතුර ටිකක් බලන්නමුද? අනේ අර වතුර එකක් පුරවන් ඇවිල්ලා පූජා කරනවා. වතුර ටිකක්වත් පූජා නොකර නොවනදන එහෙම භික්ෂුවක් ඇවිල්ලා මාසේ ගත වෙනකොට දෙවුරමේම හිටපු භික්ෂුන් වහන්සේලාට එක භික්ෂුවකටවත් දන් නොදුන්නා කියලා කියන්න නෑ. හැමෝටම දන් දීලා. ඒ භික්ෂුන් වහන්සේලා හරි ආදරෙන් මේ ස්වාමීන් වහන්සේ ගැන කතා කර කර ඉන්නවා. දවසක් ධම්සභා මණ්ඩපයේදී ওই කතාව ඇදුනා. එවැනි බලන්නකෝ අර භික්ෂුන් වහන්සේගේ තියෙන ඒ අහිංසකකම. අනේ උන්වහන්සේට අග්ගලයක් හම්බෙලා පිණ්ඩපාතේ කරගෙන එනකොට මූණට හම්බුනේ මං ඒ අග්ගලෙන් කොටහක් මට පූජා කළානේ. ඔන්න එක භික්ෂුවක් කියනවා. ඒකේ ඇවැන්නේ මීට දවස් 2කට 3කට කලින් කැවුම් වගේක් හම්බෙලා ඒ පිණ්ඩපාතේ කරගෙන එනකොට මුණ ගැහුනේ මාව. මට කැවුම් පූජා කළානේ. දැන් හැමෝටම තියෙනවා ඒ භික්ෂුවකින් ලැබූ දානයක් ගැන කතාවක්. භික්ෂුන් වහන්සේලා කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ භික්ෂුවගේ දාන ගැන හරියට කතාව. බුදුරජාණන් වහන්සේ උතෙන්ට වැඩම කළා. මහණෙනි මොකද්ද මේ කතාව? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර නවක භික්ෂුව ගැන අපි මේ කතා කළේ. ස්වාමීනි මේ නවක භික්ෂුව පුදුම තරම් දාණයට ලැබීනේ. දන් දෙන්න ස්වාමීනි ඇඟෙන්ම ආපු පුරුද්දක් මේ භික්ෂුවට තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි එහෙනම් ඒ භික්ෂුවට එන්න කියන්න. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේට කිව්වා ආන් ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේව කැඳවනවා. අපි වැඩම කරමු. ශාස්ත්‍රුන් වහන්සේ සුන්දර දහම් කතාවකටයි ලැහැත් වෙන්නේ. දැන් ගිහින් එකතු කරගෙන ඉන්නේ සතුටුයි. එකතු කරගෙන ආවා. බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව ඉස්සරහා කියනවා මහණෙනි නුඹලා දන්නවද මේ භික්ෂුවට තිබුණේ කැත පුරුද්දක්. මේ භික්ෂුවගේ ඒ කැත සෞත්තු පුරුද්ද හොඳ පුරුද්දක් බවට පෙරල ගන්න උදව් කළේ මමයි. අද ඒ හොඳ පුරුද්දෙන් මේ භික්ෂුව ශ්‍රාවක සංඝයාගේ මැද ප්‍රශංසා ලබනවා. භික්ෂුන් ඇහුවා ස්වාමීනි මොකද්ද මේ අතීත කතාව? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මින් බෙහෙවුම පෙර අතීතේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය විචාරමින් හිටියා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ ওই බරණැසම ප්‍රධාන සිටුවරයාගේ එකම පුත්‍රයා විදිහට ඒ සිටු පවුලේ උපන්නා. මේ සිටු පුත්‍රයා තරුණ වයසට පත් වෙනකොට අම්මයි තාත්තයි දෙන්න කාලක්‍රියා කළා. දෙමෝපිය දෙන්න මැරුණට පස්සේ දෙමෝපියන්ගේ ආදාහන කටයුතු මේවා ඉවර වෙලා ඒ සිටු මන්දිරයේ සේවක පිරිසත් එක්ක මේ සිටු තරුණයා තමන්ට අයිති ධනස්කන්ධය බලන්න ගියා. රන් ගබඩා, රිදී ගබඩා, මුතු ගබඩා, වතු පිටි වලින් එන ආදායම් ඔක්කොම ටික දැන් එකක් ගානේ account check කළා. දැන් අද කාලේ නම් ඔය සන්තක ධන එහෙමනේ තියෙන්නේ නේ. අර ඔක්කොම ටික එකක් ගානේ පරීක්ෂා කළා. මේවා පරීක්ෂා කරනකොට මේ
සිටුවරයාට හිතෙනවා මේ සිටුවරයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි බෝසත්වරයෙන්නේ. මේ සිටුවරයාට හිතෙනවා මගේ මුතුන් මිත්තෝ හම්බ කරලා ගොඩ ගහලා හිස් අතින් ගිහින් මගේ මුතුන් මිත්තෝ හම්බ කරපු බව හැබැයි ගොඩ ගහලා ගිහින් ඒ අය ගොඩ ගහපු ධනය පෙනේ. ධනය හම්බ කරපු ඇය යොනු පෙනේ. මටත් යම් දවසක යන්න වෙනවා. මට යන්න වෙන දවසට මට මේ හරි හම්බ කරගන්න ධනය, සන්තක ධනය අරගෙන යන්න පිළිවෙලක් නැද්ද? දැන් මෙහෙම හිතන්නේ කවුද? සංසාර ගමනේ දාන, සීල, නෙක්ඛම් ආදී පාරමිතා පුරාගෙන ඉන බෝසත්වරයෙක්. බෝසත්වරුන්ට ඔය පාරමිතාවලට අයිති ගුණධර්ම සහජයෙන්ම වැටහෙනවා. බෝධිසත්වයන්ට එකපාර වැටහුණා දානං තානං මනුස්සානං. මේ මිනිසයාට තියෙන ආරක්ෂාවක් දානය. දානං දුග්ගති වාරණං. දානය කියන එකෙන් මිනිසයාව දුගතියෙන් බේරනවා. දානං හග්ගස්ස සෝපානං. දානය කියලා කියන්නේ සුගතියට සෝපානයක්. සෝපානය කියලා කියන්නේ මොකද්ද? සෝපානය කියලා කියනවා පඩි පෙළට. සෝපානය කියලා කියනවා ඉනිමඟට. සෝපානය කියලා කියනවා ඉහළට නැගෙන්න උපකාර කරන දෙයට. අද කාලේ සෝපාන කියන වචනේ කියද්දී අද මං හිතනවා ඊට වඩා අපිට මේක තේරුම් ගන්න පුළුවන්. අපිට තියෙනව නේද ලිෆ්ට්? විදුලි සෝපාන. ඒ විදුලි සෝපාන කියන එක මේකට තේරුම් ගන්න හරි සුන්දරයි. විදුලි සෝපානෙන් 15ම තට්ටුවේ ඉඳලා 10 වෙනි තට්ටුවට යන්න ඕන නම් කරන්න තියෙන්නේ 15 තට්ටුවෙන් 10 ඔබන්න විතරයි. එතකොට ඒ විදුලි සෝපානේ අපිව 10 වෙනි තට්ටුවට අරන් ගිහින් අපි බස්සනවා. සුගතියට යනු කැමැත්තා. දානේ ස්පර්ශ කළා නම් ඇති. ඔහු දානේ ස්පර්ශ කිරීමෙන් ඒ දාණය ඔහුව සුගතියට අරන් යනවා. දානං සග්ගස්ස සෝපාන. දානං සම්ති පරං සුඛං. පරම ශාන්ත වූ අමා මහ නිවන් සැපයත් මේ දාණයෙන් උපදවා දෙන්නේ. බෝසතුන්ට වැටහුණා. බෝධිසත්වෝ තීරණය කළා මන් දන් දෙනවා. ස්ථිර දානශාලා හැදෙව්වා. සිටු මන්දිරයේ ඉස්සරහා මහා දානශාලාවක් හැදෙව්වා. ඒ දානශාලාවේ අසුවල් දේ නැතය කියලා නෑ. ඔක්කොම තියෙනවා. භෝජන තියෙනවා, රස කැවිලි තියෙනවා, පළතුරු තියෙනවා, අවකාශ එකකට ඉහළ ගන්න කුඩ තියෙනවා, පොළොවේ දැවිල්ලට දාන්න පාවහන් තියෙනවා, ඇඳුම් පැළඳුම් තියෙනවා. සාමාන්‍ය ජනයාගේ මූලික අවශ්‍යතා සල්පිල් වල විකුණන්න තියෙන්නේ. ඒ වගේ මේ දන්සලේ ඔක්කොම ටික තියෙනවා. ජනයාට දන් දෙන්න පටන් ගත්තා. බෝධිසත්වෝ දන් දිදී දානය පුරුදු කර කර ඉද්දි එහෙම වයසට ගිහිල්ලා මරණාසන්න වුණා. ඒ වෙනකොට බෝසතුන්ට පුතෙක් ඉන්නවා තරුණ. බෝධිසත්වෝ පුතාට කතා කරලා කිව්වා දරුවෝ ඔය පේනෝ නේද ඉදිරියේ මං හදලා තියෙන දන් වැට. පුතේ දන් වැට අපේ මේ પરම්පරාව සුගතියට අරගෙන යන දන් වැට. දරුවෝ දන් වැට කඩන්න එපා. අවවාද කරලා තාත්තා ඇස් දෙක පියාගත්තා. ඒ බෝසත් පියාණන් මරණින් මත්තේ තව්තිසාවේ සක්දෙවිදානෝ වෙලා උපන්නා. අර පුතත් දන් වැට පුරුදු කළා. එයා මරණාසන්න වෙනකොට එයාගේ පුතාට අවවාද කරලා මැරුණා. එයා උපන්නා තව්තිසාවේම සූර්ය දෙවියෝ වෙලා. ඒ පුතත් දානේ අඛණ්ඩව පුරුදු කළා. මරණාසන්න වෙනකොට තමන්ගේ පුතාට දානේ ගැන කියලා මැරුණා. එයා උපන්නා ඡන්ද දෙවියෝ වෙලා. ඒ ඡන්ද දෙවියෝ වෙච්ච කෙනාගේ පුතත් දානේ එක දිගට පුරුදු කළා. එයා මරණින් මත්තේ උපන්නා සක්දෙවිඳුගේ උපස්ථායක. අර දැන් මේ වෙනකොට ඉන්නේ උපස්ථායක මාතලී දේව පුත්‍රයා කියලා. මේ මාතලී කියලා කියන්නේ රතාචාර්ය උපස්ථායක දේව පුත්‍රයා. ආන් ඒ තනතුරේ උපන්නා. එයාගේ පුතත් දන් වැඩ පුරුදු කළා. එයා මරණින් මත්තේ උපන්නා සක්දෙවිඳුට වීණා වයන
අද පංචසික ඉන්නේ. අන්න ඒ වගේ වීණා වයින දේවපුත්‍රය වෙලා උපන්නා. දැන් ඔන්න මේ පරම්පරාවේ එක්කෙනෙක් සක්දෙවිඳු වුණා, එක්කෙනෙක් සූර්ය දෙවියෝ වුණා, එක්කෙනෙක් ඡන්ද දෙවියෝ වුණා, එක්කෙනෙක් මාතලී දේවපුත්‍ර වුණා, එක්කෙනෙක් පංචසික වුණා. ඉතින් සෙල්ලම් පරම්පරාවක් නෙමෙයි. මැරෙන අය දෙව්ලොව යන පරපුරක් හැදිලා. ඒ පරම්පරාවේ අලුත් පුරුක නව පුරුක ඇවිල්ලා මේ නව පුරුක අර දන්සල බැලුවා. දවසක් දෙකක් දන්සල දිහා බලන් හිටියා. මිනිස්සු හිස් අතින් එනවා, පුරවගෙන යනවා. යන්නේ කාගේ දේවල් අරන්ද? තමන්ගේ දේවල්. කල්පනා කළා මේක හරියන වැඩක් නෙවෙයි. සේවකයන්ව රැස් කරලා අන්න කළා. හෙට ඉඳලා දන්සල් නැහැ. නවත්තපල්ලා දන්සල. ওই දන්සල පිණිස තියෙන බිල්ඩින් එක සමතලා කරපල්ලා. එක රැයින් අර දන්සල් බිල්ඩින් එක සම්පූර්ණයෙන් කඩලා අයින් කළා. ගෙන්නලා දුන්න දෙකේ පොළු. හොඳ මහත දිග පොළු ගෙනත් දීලා තිබ්බා. හෙට ඉන්නේ පොලිමේ දන් ඉල්ලගෙන. ඔළුවට වගේ ගහන්න නැතුව හොඳට පිට හරහයි කකුල් වලටයි ඉල්ලගෙන උන්ට ගහපල්ලා. වෙනදට දන්සල් ලැබිච්ච තැනින් එදා ලැබුණේ දෙකේ පොළු පාරවල්. අර හිඟන්නෝ යාචකයෝ ටික ඔක්කොම පලා ගියා. එදායින් පස්සේ යාචකයෝ මෙහෙ එන්නේ. කල් ගත වුණා. සක්දෙවිඳු විවේකයෙන් ඉන්නකොට නිකමට වගේ මනුස්ස ලෝකෙට බැල්ම හෙළලා බැලුවා. මං හදපු සුගති සෝපානයට දැන් මක් වෙලාද? බැලින්නම් මේන් ඒක කඩලා ආයේ සුගතියට එන්න පුළුවන් ඉඩක් නැහැ. ඒක කඩලා දාලා. අලුතෙන් ආපු පුරුකගේ නම බිලාර කෝසිය. මේ බිලාර කෝසියව দমনය කළේ නැත්තම් අපරාධේ සුගතියට එන්න තියෙන මේ සොඳුරු සෝපානය නිකන් වෙනසිලා යනවා. අර හිටපු දෙවිවරු 4 දෙනාව ඒ මොහොතේම කැඳෙව්වා. කැඳවලා සක්දෙවිඳානෝ ඒ දෙවිවරු 4 දෙනාත් එක්ක මේ බිලාර කෝසියගේ ගෙදෙට්ට එනවා. ආවේ තාපසින් වහන්සේලාගේ වෙස් අරගෙන. මේ තාපසින් වහන්සේලා පාත්‍ර දෝතේ තියාගෙන බිලාර කෝසිය සිටුවරයාගේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට වෙනදට නම් දෙකේ පොළු පාර වදිනවා. අද මේ ආවේ දෙවිවරුනේ. ඒ දේවානුභාවය නිසා අර සේවකයන්ට පොල්ලෙන් ගහන්න අමතකුණා. කිසි උවදුරක් නැතුව සිටු මන්දිරේ ළඟටම ගියා. දැන් සිටු මන්දිරේ ඉස්සරහා 5 දෙනා පොෝණිමට හිටගෙන සේවිකාව ආවා. ඇවිල්ලා කීවා මෙහෙ මොකුත් දෙන්නේ. එතකොට අර ප්‍රධාන දේවපුත්‍රය අවස්වලා ගත්ත ශ්‍රමණයා කිව්වා දෙනකන් යන්නේ කිව්වා. එතකොට සේවිකාව ඇතුළට ගිහින් කියනවා බිලාර කෝසිය සිටුවරයාට සිටුතුමනි ශ්‍රමණවරු 5 දෙනෙක් ඇවිත් මං කිව්වා මෙහෙ මොකුත් දෙන්නේ කියලා. උන්වහන්සේලා කියනවා දෙනකන් යන්නේ කියලා. බිලාර කෝසිය සිටුවරයා කිව්වා එහෙමනම් අර බොල් වී තියෙන්නේ බොල් වී පුරෝපන්. බොල් වී අරගෙන ගියා. බොල් වී එක පුරවන්න ලැහැත් වෙනකොට පාත්‍රය අත වැහුවා. උයපුව පමණයි කිව්වා. වී ගන්නේ. සේවිකාව ආයෙ ගිහින් කිව්වා. බිලාර කෝසිය සිටුවරට කේන්ති ගියා. කේන්ති ගිහින් කිව්වා හරකුණ්ඩ කණ්ඩ හදාපු බත ඇතිනේ. ඒ බත අරගෙන ඇවිල්ලා බෙදපන්. හරකුණ්ඩ කණ්ඩ නිකන් පුන්නක්කුවක් වගේ එකක් වෙන්න ඇති. යම් බතක් තිබුණා. ඒ බත බෙදුවා. ඒ බෙදපු බත ඒ කාලේ හරියට තිබිලා තියෙනවා පිංගුතුනි පිඩු කොට කනවා කියන එක අර ගුලි හදලා. මේ තාපසින් වහන්සේලා ගුලි හැදුවා. තාපසින් වහන්සේලා 5 නමම එකවර ගුලි කට දාගත්තා. ගුලි ටික කටට වැටුණා විතරයි. කලන්තේ දාලා එහෙම වැටුණා. දැන් ළඟට එන කෙනෙකුට පේනවා නාඩි වැටෙන්නෙත් නෑ වගේ. තනිකරම මැරිලා වැටුණා වගේ හරහා වැටුණා. එතකොට සේවිකාව කලබලෙන් ගිහිල්ලා සිටුවරයට කිව්වා සිටුතුමනි හරි වැඩේ උනේ.
අර ශ්‍රමණයන් වහන්සේලා එකපාර මැරි වැටුණනේ. බිලාර කෝසියක් දුවගෙන එනවා. ඇවිල්ලා බලනකොට කිව්වත් වගේ හරි. බිලාර කෝසි සිටුවරයා කිව්වා කෙල්ලේ පරක් වෙන්න එපා. දැන් මෙතෙන්ට මිනිස්සු එකතු වෙන්න පුළුවන්. මේක රජ්ජුරුවන්ගේ ළඟට යන ප්‍රශ්නයක්. ඉක්මනට ඔය පාත්‍රවල තියෙන ඔය හරකුන්ට කණ්ඩ උයාපු බත අයින් කරාපන්. අපිට කණ්ඩ උයපුවා ඇතිනේ. හොඳ ප්‍රණීත කෑම වලින් පාත්‍ර පුරවාපන්. මිනිස්සු නම් එකලත් මේකලත් ඒක වෙනසක් නෑ. හොඳ ප්‍රණීත භෝජනයෙන් පිරෙව්වා. එතකොටම දේවානුභාවය නිසා ගමේ හිටපු ජනයා මෙතෙන් එකතු වෙලා. ජනයා කම්මුල්ල අත තියාගෙන "හාපේ මොකද්ද මේ ශ්‍රමණවරුන්ට වෙලා තියෙන්නේ? මොකද්ද මේ ශ්‍රමණයන් වහන්සේලා මෙහෙම හරහා වැටෙන්න හේතුව?" එතකොට බිලාර කෝසී සිටුවරයා කියනවා "ඒකනේ තාපසින් වහන්සේලා ටිකක් නිසා පවුනේ කියලා මාත් දානේ දුන්නා. අපිටත් පිං රැස් වෙනවානේ කියලා ප්‍රණීතෙටම දුන්නා. මේ බලන්න පාත්තර ප්‍රණීතෙටම දුන්නා." මුන්නහන්සේලා මං හිතන්නේ ප්‍රණීත භෝජනයක් වළඳලා නැද්ද කොහෙද? ඉස්මුරුත්තාවට එනකන් කාගෙන ගියා. ඇදන් වැටුණා. ওই වචනේ කියනකන් දෙවුරු හිටියේ. ඒ වචනේ කියපු ගමන් දේවානුභාවයෙන් අර හෙල්ලෙන්නව නැතුව තිබුණු ශරීර නැගිට්ටා. කටේ තියෙනවනේ ගුලි ටික. ගුලි ටික එළියට අරගෙන ඒ ගුලි අල්ලේ තියලා පෙන්නුවා මේන් අපට දීපු අමයුරු භෝජනේ. එතකොට අර මිනිස්සු හූල්ල කිව්වා "හප්පේ මේ හරකුණ්ඩ කණ්ඩ දෙන එකක් නෙමේ දීලා තියෙන්නේ." එදායි බිලාර කෝසිය සිටුවරයා ලැජ්ජාවට පත් වෙනකොට එතන හිටපු සක්දෙවිඳානෝ දිව්‍ය වේශේ මවාගෙන බිලාර කෝසියට තර්ජනය කළා "එම්බල කෝසිය සුගතියට යන සෝපානයක් ලෙස දන්වැට පටන් ගත්තේ මමයි. ඒ දන්වැටේ ප්‍රතිඵල විදිහට පරම්පරාවේ බොහෝ දෙනෙක් සුගතියට ගියා. ඔබ දැන් ඒක නැසුවා. වහාම සුගතියට නැගෙන සෝපානයේ යලි හැදිය යුතුයි. එහෙම හැදුවේ නැත්තම් එකපාර සක්දිවිඳුගේ අතේ මැවුණා යගදාවක්. එහෙම යලි මේ සෝපානයේ හැදුවේ නැත්තම් තාගේ හිස පොඩි වෙන්න මේ යගදාවෙන් ගහනවා කියලා බය කළා. එදා පටන් ගත්ත පුරුද්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට මුළු දෙව්රමේම භික්ෂූන්ගේ ප්‍රශංසා ලබන පුරුද්දක් බවට පත් වෙලා. ඒකයි පින්වතුනි අපේ ජීවිතේ අපිට අද යම් සුන්දර දෙයක් පුරුදු කරගන්නට අවස්ථා ලැබුණු මොහොත ඩිංගිත්තක්වත් අතපසු කරගන්න එපා. සොඳුරු දෙයක් පුරුදු කරගන්න. කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ මුණ ගැහිච්ච මේ මොහොත තප්පරයකින්වත් අපතේ යන්න දෙන්න එපා. සොඳුරු දෙයක් පුරුදු කරගන්න.